හොඳයි මිත්‍රතුනි අද මම මේ ෆෑන් එක හිර වෙලා තියෙන්නේ. මේ ෆෑන් එක ඔන් කරන්න තමයි අපි බලන්නේ. මේ පේනවනේ. ෆෑන් එක වැඩ කරන්නේ නැහැ. ෆෑන් එක මෙයාලි හිර වෙලා තියෙන්නේ. අපි ඒක හදන්න යන්නේ. මම වීඩියෝ එකක් පෙන්නන්නම්. කොහොමද අපි ෆෑන් එකක් ගෙදර රිපෙයාර් කරගන්නේ කියලා සර්විස් එක කරගන්නේ ෆෑන් එක කොහොමද සර්විස් කරගන්නේ කියලා මම ගෙදර කොහොමද සර්විස් කරගන්න ආකාරය පොඩ්ඩක් පෙන්නන්නම්. මම ගත්ත මල්ලයක් ගත්තා, ටෙස්ටර් එකක් ගත්තා, අඟුවක් ගත්තා. ඊට අමතරව ඔයිල් බෝතලයක් ගත්තා, ටිනර් ටිකක් ගත්තා, ග්‍රීස් ටිකක් ගත්තා. අරගෙන මේ දැන් මම මේ ෆෑන් එක සර්විස් කරන්න හැටි ඔයගලන්ට පෙන්නන්න යන්නේ. ඉස්සලාම ෆෑන් එකේ කවර් එක ගලවනවා. මේකේ ඉස්සල්ලා මතක තියාගන්න ඕනේ මේකේ මේ පැත්තට නෙමෙයි ගලවන්න වෙන්නේ අනිත් පැත්තට තියෙන්නේ. කොට තියෙන්නේ අනිත් පැත්තට. මේකේ කොට තියෙන්නේ හරි පැත්තට. යලුලා मोटर चलती है मोटर हिर वेला तीन पेन मोटर करपंड आयास दानी මේ විදිහට ගලවලා මෝටරේ ඇන ටික ගලවලා යන්න ඕනේ. මේක කප් එක ඉමින් සිරෝ ගන්න ඕනේ පිටිපස්සට අරගෙන බෑට් ටික ඉමින් සිරෝ අරගෙන මේ කප් එකක් තියලා මේක හරි පරිස්සමෙන් කරන්න ඕනේ. මොකද මේකේ තියෙන්නේ බොහොම පොඩි කෙදි වාගේ තමයි තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති මේකේ තියෙන බොහොම කෙදි වාගේ කම්බි වලින් තමයි උතලා තියෙන්නේ. ඒකල්ලා අපි මේක පොඩ්ඩක් ගන්නවා.
එළියට. ඔයගොල්ලෝ පේන ඇති මේ ඉස්සරහ හොඳට තද වෙලා තියෙනවා. ඒකල්ලා මේකේ පොඩ්ඩක් ඉස්සරහ එනවා මදි නම් එහෙම තුනි වැල්කෝල් කොලකින් පොඩ්ඩක් ස්මූත් කරන්න. ඒකලා ඉවර වෙලා ඉතින් ඔයිල් ටිකක් දාන්න. එකක් ගන්න ඕනේ. එකක් අරගෙන ඊට පස්සේ ටිකක් දාලා ඉස්සෙල්ලාම ටිකක් දාලා මේ වාගේ නැල්ලන් වාගේ බැඳලා තියෙනවා කොහොම සුද්ධ කරන්න. ඊට පස්සේ මේකත් හොඳට මේ කප් දෙකම හොඳට ටිකක් දාලා මැද්දේ තියෙන ওই ගතිය යන්න මේක බැඳෙනවා පොඩි ගම් එකක් වගේ එකක්. ඒකෙන් තමයි මේක හිර වෙන්නේ. හොඳට සුද්ධ කර ගන්න ඕනේ. මේ කප් දෙකේ මෙතන තියෙන ස්පොන්ජ් එකක් වගේ. ඒකට හොඳට ඔයිල් ටික දාන්න ඕනේ. මේ ආකාරයට ඔයිල් ටිකක් දාලා හොඳට ඒකට ඔයිල් දාන්න. කොයි වෙලාවෙත් දැනගන්න ඕනේ මේකට ග්‍රීස් දාන්නේ නැහැ. මේකට ඔයිල් දාන්නේ. ග්‍රීස් දාපු ගමන් මේක ඉක්මනට හිර වෙන්න බලනවා. දාලා මේ රෝටරේටත් හොඳට ඔයිල් ටිකක් ගන්න ඕනේ මේ පැත්තට. මේ පැත්තට ගන්න. ගාලා ඉවර වෙලා අපි දැන් මේක හයි කරන්න යන්නේ. පොඩි දාලා ඔයිල් ගතිය දාලා
ආකාරයට ඊට අපි දැන් මෝටරේ හයි කරන්න යන්නේ. මෙන්න මේකට මේකේ දැටි ටිකක් තියෙනවා. ඒකට ග්‍රීස් ගන්න ඕනේ. දැටි ටිකක් තියෙනවා. ඒකට විතරයි ග්‍රීස් ගන්න. අනික කොහෙවත් ග්‍රීස් ගන්න නැහැ. ඒකේ තියෙනවා දැටි. මේකෙන් තමයි වෙන්නේ මෝටරේ එහෙට මෙහෙට දෙපැත්තට හරවන්නේ. දැන් අපි මේක කරලා ඉවරයි. පොඩ්ඩක් බලමු මේක දුවනවාද කියලා. මොකද එකේ තියලා මේක ප්ලග් කරලා දැන් ගැලපෙනවා. මොටර බලන්න බලනවා. දැන් ගැලපෙනවා. පිටු ගෑස් ටිකක් හයි කරලා බලමු. අවසාන අදිය තියෙන්නේ අවසාන අදියද මේකත් විතර කියලා තියෙන්නේ අපි
තියෙනවා කට්ටයක්. ඒ කට්ටේට අනිවාර්යයෙන්ම මේක බස්සන්න ඕනේ. හරි යාළුවනේ අපේ වැඩේ ඉවරයි. දැන් අපි උන් කරලා බලමු කොහොමද කියලා මේක. දැන් මේක අපි මේ ආකාරයෙන් තමයි අපි ගෙදරදී ෆෑන් එකක් අපිට සර්විස් කරගන්න නම් සර්විස් කරගන්න ඕනේ. විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මේ කොයිල් එකේ බොහොම තුනී ඉසකේ වගේ තියෙන්නේ මේ කොයිල් එක. ඒ කොයිල් එක තමයි අපි ගොඩාක් දුරට පරිස්සම් කරගන්න ඕනේ. මේ කොයිල් එක කැඩුණාට පස්සේ අපිට ඒක හදාගන්න පොඩ්ඩක් අමාරුයි. මේ ඒක පරිස්සම් කරගෙන අපිට මේ ආකාරයට කරනවා නම් අපේ ෆෑන් එක කාගාවටවත් දෙන්න ඕනේ. අපිට මේ ගෙදරම සර්විස් කරගන්න පුළුවන්. මම සම්පූර්ණ වීඩියෝ එකම ඔයගොල්ලන්ට දාලා තියෙනවා කොහොමද කරන්න කියලා. වීඩියෝ එක කොට කරගන්න ඕනේ හින්දා පොඩි තැන් වලින් අවශ්‍ය දේවල් ටික විතරක් දාලා තියෙනවා. මේ ආකාරයෙන් ඔයගොල්ලන්ට කරගන්න පුළුවන් ෆෑන් එක ගෙදරම සර්විස් කරගන්න පුළුවන්.